ගරු අමරකුමාර දිසානායක මැතිතුමා ගරු කතානායකතුමනි 23 යටතේ මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා. රජයේ සතු ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරියා ලෙස කටයුතු කරමින් සිටි අශෝක පීරිස් මහතා හදිස්සියේ ඉන් ඉවත් කිරීම ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳ මෙම ගරු සභාවේ අවධානය යොමු කරනවා. රාජ්‍ය පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු මෙන්ම අමාත්‍යංශ කීපයක ලේකම් ධූරයේ දරූ අශෝක පීරිස් මහතා සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපති ලෙස සිය වගකීම මැනවින් අවබෝධ කරගනිමින් ස්වාධීනවත් අවංකවත් සිය කර්තව්‍ය ඉටු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරී. සීමා නිර්ණය අභියාචනා කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට පෙර සිටම අශෝක පීරිස් මහතා ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියා. කෙසේ වුවද පසුගිය පෙබරවාරි මාසයේ 7 වෙනිදා ඔහු තම ආයතනයේ වෙනුවෙන් කෝප් කමිටුව හමුවේ කරුණු දැක්වීමකින් අනතුරුව ඔහු ඇවිල්ලා කෝප් කමිටුව කරුණු දැක්වුවා පෙබරවාරි මාසයේ 7 වෙනිදා. ආපසු යද්දී ඔහු එම තනතුරින් ඉවත් කොට වෙනත් අයෙකුට ඒ බාර දී තිබෙනවා. ගරු කතානායකතුනි පාර්ලිමේන්තු කෝප් කමිටුවට ඇවිල්ලා ඔහු මිනරල් සෑන්ඩ් ආයතනයේ නිසි බලධාරියා හැටියට කරුණු ඉදිරිපත් කරනවා. කරුණු ඉදිරිපත් කරලම ආයතනයට යනකොට ඔහු එම තනතුරින් ඉවත් කරලා තිබෙනවා. 2015 වසරේදී අශෝක පීරිස් මහතා කණජවැලි සමාගමේ වැඩබාර ගන්න අවස්ථාවේ එහි පැවති දුෂ්කර තත්ත්වයන් ගොඩගෙන ඒ ලාභ ලබන තත්ත්වයට ගෙනීමට වෙහෙස වී කටයුතු කළ බව රහසක් නෙවේ. 2015 වසරේ ආයතනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 285ක්. නමුත් 2016 වන විට එහි රුපියල් මිලියන 1250 දක්වා 4 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක පිරිවැට වැඩි කරන්න සමත් වෙලා තිබෙනවා. ඔහු සමාගම් බාර ගන්නා විට බැංකු ගිණුමේ ශේෂය රුපියල් මිලියන 61යි. ඔහුගේ සේවය අවසන් කරන අවස්ථාව වන විට ගිණුමේ ශේෂය රුපියල් මිලියන 385 දක්වා වැඩි කරලා තිබෙනවා. එමෙන්ම ඔහු බාර ගන්න අවස්ථාවේ සමාගමේ මාසික වියදම රුපියල් මිලියන 100ක් පමණ වුණා. ඔහු ආයතනයේ කාර්යක්ෂමතාවය වැඩි කොට අනවශ්‍ය වියදම් කපා හැර මහා කළමනාකරණයක් ආයතන තුල ඇති කිරීම මගින් මාසික වියදම රුපියල් මිලියන 65 දක්වා අඩු කිරීමට සමත් වුණා. එසේ වියදම් අඩු කරමින් ඔහු සේවක සුබසාධන ඉහළ මට්ටමට ගෙන ආවා. නිදසුනක් ලෙස 2015 වසරේදී සේවකයන්ට බෝනස් වශයෙන් ගෙවා තිබුණේ රුපියල් 17000යි. ඔහු 2016 වන විට එක් සේවකයෙකුට බෝනස් වශයෙන් රුපියල් 43000ක් ලබා දීමට සමත් වුණා. වෛද්‍ය ප්‍රතිකාර ගාස්තු ගෙවීම සඳහා රුපියල් 10000ක මුදල 20000 දක්වා 100කින් වැඩි කර තිබුණා. නේමාසික ප්‍රතිකාර ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල ලක්ෂ 4 දක්වා වැඩි කර තිබුණා. කාර්ය මණ්ඩලයට යතුරු පැති ලබා දුන් රුපියල් ලක්ෂයක ණය මුදල රුපියල් ලක්ෂ 2 දක්වා වැඩි කළා. මාණ්ඩලික නිලධාරීන්ට පමණක් පරිගණක ලබා ගැනීම සඳහා ලබා දිය යුතු රුපියල් ලක්ෂයක ණය මුදල සියලු කාර්ය මණ්ඩල සමාජිකයන්ට ලබා ගැනීමට අවස්ථාව ලබා දුන්නා. ඔහු ආයතනය ලාභ කරා, කාර්යක්ෂමතාව වැඩි කරා, සේවකයන්ගේ සුබසාධන කටයුතු වර්ධනය කරා. එක් පැත්තකින් මෙහෙයුම් වියදම් අඩු කළා. අනෙක් පැත්තෙන් සේවක සුබසාධනය වැඩි දියුණු කොට සේවා තෘප්තියක් ඇති කරමින් ආයතනය මනා කළමනාකරණයට යොමු කොට ඵලදායීතාවය ඉහළ මට්ටමකට ගෙන ආවා. කෙසේ වුවද ආණ්ඩුව මහජන සම්පත් විකුණා දැමීමේ වැඩපිළිවෙල යටතේ ලංකා මිනරල් සෑන්ඩ් සමාගමත් විකුණා දැමීමට ලැයිස්තු කර තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඒ හේතුව හැටියට දක්වා තිබුණේ අදාළ ආයතනයේ පාඩු ලබන බැවින් ඒ තවදුරටත් මහජන මුදලින් නඩත්තු නොකළ යුතු බවයි. හැබැයි ලාභ ලබන ආයතන බවට පත් කරලා තිබුණා. ස්ථිර සම්පත මේ ගරු ඇමතුමා දන්නවා මේක. මට එකක් ගරු අමාත්‍යවරයාට මම කියන එකක් ඔහුගේ දූර කාලය ඇතුළත කරන ලද වැරද්දක්, වංචාවක්, දූෂණයක්, නාස්තියක් මේ සභාවට කියන්න කියලා. හැබැයි අලුතෙන් පත් කරපු සභාපතිවරයා මාසයක් යන කලිනුත් ඔහු කරපුවම කියන්නම්. නමුත් අශෝක පීරිස් මහතා අවංක නිලධාරියෙකු ලෙස සිය දැනුම භාවිතා කොට දූෂණයට හා නාස්තියට ඉඩ නොතබා ආයතනයේ ලාභ ලබන ඉහළ ඵලදායීතාවයක් ඇති ආයතන බවට පත් කිරීමෙන් ආණ්ඩුවේ සැලසුම් අවුල් වූ නිසා දේශපාලන පරිගැනීමක් ඔහු ඉවත් කරන ලද බව මහ ජනතාව තුළ සැකයක් මතුවෙනවා. මේ අනුව ආණ්ඩුවට අවශ්‍ය වී ඇත්තේ දූෂිතින් බවටත් අවංකව මහ ජනතාවට සේවය කරන නිලධාරීන් අවශ්‍ය නොවන බවටත් අදහසක් තිබෙනවා. දූෂිතෙන් තමයි තමුන්නාසලට ඕන. අවංක නිලධාරීන් තමුන්නාසලට වැඩක් නැහැ මේ ආයතන නඩත්තු කරන්න. මේ තමුන්නාසලගේ පොල්වත්තක් බලාගෙන දුන්නට කමක් නැහැ හොරෙකුට. හැබැයි මේ රටේ මහජනයාගේ දේපල ඒවා ලබා දිය යුතු වන්නේ මේ රටේ සාධාරණ ලෙස කටයුතු කරන පුරවැසියන්ට. හැබැයි තමුන්නාසලයි පුරවැසියන් ඉවත් කරනවා. ආණ්ඩුවේ ඇසිරීම මෙබඳු තත්ත්වයක් තිබෙන විට යහ පාලනය පිළිබඳව සටන් පාට සියල්ල ආණ්ඩුව විසින් අත්හැර ඇති බව ජනතාවට හේතු වන එක සාධාරණයි. විශේෂයෙන් ලෝකයේ දූෂිත රටවල් නම් කිරීමේ දර්ශකයේ ශ්‍රී ලංකාව තවත් පහළට ඇද වැටීම වැළැක්විය නොහැකි ගරු කතානායකතුමනි. මම ඔබතුමාට කියන ගරු සභාපතිතුමනි
ඊට පස්සේ පත් කරේ කවුද? කළු මේ ගල්ලංගුරු සංස්ථාවේ ඒ ගල්ලංගුරු ගැනීම සඳහා ආයතනයේ සභාපතිවරයා හැටියට කටයුතු කරපු මෛත්‍රී ගුණරත්න මෙහි සභාපතිවරයාට කටයුතු දැම්මා. ඔහු ඇයි ඒක ඒ ආයතන ඉවත් කරේ? ගරු කතානායකතුමා ගල්ලංගුරු ආයතනයෙන් ඔහු ඉවත් කරේ ටෙන්ඩර් වලට හවුල් වුණා කියලා. ඒ ටෙන්ඩර් වලට හවුල් වුණා කියලා ඉවත් කරපු කෙනා මිනරල් සෑන්ඩ් එකේ නිසි බලධාරිය කරනවා විතරක් නෙවෙයි. ගරු කතානායකතුමනි පහුගියදා පුල්මුඩේ ගියා වැඩපළ බලන්න. පළවෙනි වතාවට ලංකාවේ මිනරල් සෑන්ඩ් ආයතනයේ බලධාරියෙක් පුල්මුඩේ බලන්න යන හෙලිකොප්ටරයක් අරගෙන තමයි පුල්මුඩේ වැඩ බාර ගන්න ගියේ මේ මෛත්‍රී ගුණරත්න. හොඳයි. නිසා තමුන්නාස්ලට ඕන නාස්තිය අවම කරන කාර්යක්ෂමතාව වැඩි කරන නිලධාරීන් නෙමෙයි පට්ටපල් හොරු ඕන. ගරු සභාපතිතුමා මම අවසන් කර මම ප්‍රශ්න ටික අහන්නම් ගරු කතානායකතුමනි. ප්‍රශ්න ඒක තමයි මුතුමා ප්‍රශ්න. මේ தත්ත්වය පැන නගින නෑ කතානේ කේන්ති වෙනවා ටිකක් මේ ප්‍රශ්න විකල්ප මේ தත්ත්වය තුල පැන නගින පහත ගැටලුවට පිළිතුරු ලබා දෙනවා තමයි මම බලාපොරොත්තු වෙන ඇමතිවරයා. මා දන්නේ ඇමතිවරයාගේ සම්බන්ධ කුමක්ද කියලා. හැබැයි නිශ්චිත වශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි පත්වීම කරේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමයි මේ ඉවත් කරේ. එනිසා ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනගන්න ඕනකම තිබෙනවා. ගරු ඇමතිතුමා අශෝක පීරිස් මහතා ලංකා මිනරල් සෑන්ඩ් සමාගමේ නිසි බලධාරී ධූරයෙන් ඉවත් කරන ලද්දේ ඇයි ඒ කරුණු පදනම් කරගෙනද? ඔහුගේ නිස්සූ තනතුරට පත් කරන ලද්දේ කවුරුන්ද? එම තනත්තා මීට පෙර දූෂණ චෝදනා හේතුව රාජ්‍ය ආයතනයෙන් ඉවත් කළ ලද පුද්ගලයෙක්ද? 4 ලංකා මිනරල් සෑන්ඩ් සමාගම පාඩු ලබන බව පෙන්වා පෞද්ගලික කිරීමේ කටයුත්තක් තිබේද කියලා ගරු ඇමතුමාගේ දැනගන්න කැමති බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.